අද මම ඔයාට අරගෙන ආවේ ලේසියම පොල්ලාප්ප හදන විදිය. මේ ක්‍රමයට හදලා බලන්න හරිම ලේසි. ඔයාට පිටි කොටලා හලන්න අවශ්‍ය නැහැ. ඒ වගේම පොල් මිරි කන්න අවශ්‍ය නැහැ. හරිම ලේසි ක්‍රමයක්. බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මම මෙතන අරගෙන සුදු කැකුළු හාල් ඉතින් පැය 4ක් පෙඟෙන්න තියලා අරගෙන ඉතින් අණු කෝප්ප 3ක් තමයි මෙතන මම අරගත්තේ. ඉතින් මම ටිකක් වැඩිපුර හදා ගන්නවා. ඊළඟට පොල් ගෙඩියක පොල් අරගෙන තියෙනවා. ඊළඟට මම මේක බෙන්ඩර් කරගන්න හදන්නේ. බෙන්ඩර් කප් එක අරගෙන ඉස්සලම හාල් ටිකකුයි පොල් ටික එකතු කරන භාගේ දෙකම එකතු කරලා ඉස්සලම් බෙන්ඩර් කරගන්නවා. හේතුව මම පොඩි කප් එක අරගෙන තියෙන නිසා බෙන්ඩර් කප් එක. ඉතින් ඔයාට එකපාර කොටා ගන්න පුළුවන් එකපාර කොටා ගන්න. මේකදී වතුර අපි එකතු කරන්නේ මේ වැහෙන විදිහටම එකතු කරගන්න ඕනේ. පොල් ටිකේම වටනා අඩු කොප්පයම ගියා. ඊට පස්සේ හොඳට මේක බෙන්ඩර් කරගන්න. බෙන්ඩර් කරගත්තට පස්සේ ඔයාලට පේන පොඩි වැලි කැට වගේ ගතියට තමයි එන්නේ. මේ විදිහ හලනකොට ඔයාලට පේනවා ඇති. ඉතින් ඒ ගානට තමයි එන්න ඕනේ. ඉතින් ඉතුරු ටිකත් මම මේ විදිහට කොටා ගන්නවා. මම ගත්ත භාජනය ඉඩමදි නිසා මම වෙන භාජනයකට මේක මාරු කරගන්නවා. මොකද පිපෙන්න තියෙන නිසා. ඉතින් ඊළඟට මම මේකට එකතු කරගන්නවා පාන් පිටි වලින් අණු කෝප්ප භාගයක්. ඉතින් පාන් පිටියක් එකතු කරගන්න හේතුව මේක මෙලකට හදා ගන්න ඕන නිසා. නැත්තම් ටිකක් හයියට තමයි එන්නේ. ඉතින් හයි ගතිය නැති කරගන්න තමයි අපි විශේෂයෙන් පොල් මේ අපේ මිශ්‍රණයට පාන් පිටි එකතු කරගන්නේ. ඊට පස්සේ මේක හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ මම මේකට ඊස් තේහෙන එකමාරක් එකතු කරනවා. ඉතින් ඊස් වෙනුවට වඩා එකතු කරගන්න පුළුවන් අප්පල් සෝඩා, ඒ වගේම පොල් වතුර එකතු කරගන්න පුළුවන්. පොල් වතුර එකතු කරොත් අපි පොල් එකතු කරගන්නවනේ මේ මිශ්‍රණය හදන පොල් හාල් කොටන වෙලාවට ඒ වෙලාවට පොල් වතුර එකතු කරගන්න පොල් වතුර. සීනි තේ හැඳකුත් එකතු කරලා මේ විදිහට හොඳට කලවම් කරගන්න. ඉතින් මිශ්‍රණය හරි පදනමටම තියෙනවා. ඉතින් මේක පිපෙන්න තියාගන්න. මම නම් මේ උදේ හදන්නේ රැයට කන්න ගන්න. ඒ නිසා පැය 9ක් වගේ මගේ මිශ්‍රණය නම් තියෙනවා. ඉතින් පැය 5ක් තිබ්බනම් උඩරෙම ඇති. ඉතින් මේක හොඳට වහලා තියන්න ලන්ච් ෂීට් එකකිනුත් වහලා ඒ වගේම රෙදි කෑල්ලකුත් මේ විදිහට වහලා මම මේක පැත්තකින් තියාගන්නවා. දැන් මම ඔයාලට පෙන්නන්නේ හොඳට පිපුණාට පස්සේ. කියන්නේ මම මේ හදන්නේ රෑ වෙලා. මේ බලන්න හොඳට පිපිලා තියෙන්නේ. ඉතින් මේ විදිහට පිපිලා තියෙන්න ඕනේ. ඉතින් ටිකක් හොඳට මේක කලවම් කරනකොට අපේ ඉස්සෙල්ලා තියු මිශ්‍රණයේ විදිහටම එනවා. ඔයාගේ මිශ්‍රණය ඝනකමට වගේ ආවොත් ඔයා පොල් කිරි චුට්ටක් එකතු කරගන්න. නැත්නම් වතුර උනත් කමක් නැහැ. වතුර වලට වඩා පොල් කිරි චුට්ටක් එකතු කරනවා වඩාත්ම හොඳයි. ඉතින් මගේ මිශ්‍රණය මේක එකතු කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාට මේක රොටි තැටිය හදා ගන්නත් පුළුවන්. මට සඳහන් කරන්න බැරි වුණා ලුණු එකතු කරගන්න ඕනේ. අපි මේ වගේ මේ වෙලාවට මොකද පිපෙන් තිබුණාට පස්සම අපි ලුණු එකතු කරගන්න. එතන පොඩක් වීඩියෝ වෙලා නැහැ. ඒ නිසා ලුණු එකතු කරන්න අනිවාර්යයෙන්ම රස අනුව. ඊට පස්සේ මේ විදිහට ටිකක් තමයි අපි එකතු කරගන්න ඕනේ පෑන් එක. මම ඔයාලට පෑන් එකම අවශ්‍ය නැහැ. රොටි තැටියේ ඒ වගේම අපතාච්ච එක මේ ඕනම එකක හදා ගන්න පුළුවන්. ඉතින් බලන්න මේ විදිහට හොඳට බුබුලු දාලා පිපෙන්න තියෙනවා. හොඳට පිපුණාට පස්සේ තමයි මේක මේ විදිහට එන්නේ. ඉතින් දැන් මේක හැදිලා ඉවරයි. මාරම රසයි ඇත්තටම. මේ බලන්න. ඉතින් මේ විදිහට ඔක්කොම ටික මම හදා ගන්නවා. ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලන bell icon එකත් click කරන්න. ඉතින් මම ඔක්කොම දැන් හදාගෙන ඉවරයි මේ බලන්න. හොඳට මෙලකට තියෙනවා. ඉතින් හයි ගතියක් එහෙම චුට්ටක්වත් නැහැ. ඒ නිසා හදලා බලන්න.
ඕනම දෙයක් එක්ක කන්න ගන්න පුළුවන්. මම මේ පොලොස් මාළුවකුත් තියෙන මං ආස කෙසෙල්ගිරිත් එක්ක කන්න මේක. ඉතින් මම නම් කෙසෙල්ගිරිත් එක්ක කන්නේ මාර්ම රසයි. මාළු වගේ හොදිත් එක්කත් ඔයාලට කන්න ගන්න පුළුවන්. ඉතින් ඔන්න ආයෙත් වීඩියෝ